ඒගයි සිතින් ඔය හමදනාම සාදර පිරිගන්න ඉම YouTube චානල එකට ඉතින් මම ඔගලන්ට හිතුව අද කියල දෙන්න කොහොඳ මාකටින් සයිඩ් එකට ඒකන්නේ ඔයක් බඩුවක් වෙන්න පුළුවන් නකං වගේ යාලුවෙක් දෙයක් වෙන්න පුළුවන් කොහොමද ඒක මාකට් කරලා ඔයාට කමිෂන් එකක් වගේ දෙයක් ගෙන විදියට ඔයා කොහොමද වැඩ කරන්න කියලා ටොටවාගේ අතට ඉන්කම් එකක් කොම් විදිර ගන්න පුළුවන් විදි ගුණාද තියෙන්නේ කියලා දපි කතා කර ඉතිං මම අදවට කියල දෙන්න හිතුවේ ෆිලියට් මාර්කටින් ගැන ඉතින් ෆිලියට් මාර්කටින් ගත්තොත්තෙම ගොඩක් දෙනෙක් ලංකාවේ පිටටය ගොඩක්යි මේදේ කරනවා ඉදි එකට ෆිලියට් කරන්න ගොඩක් සයිට් එහෙම තියෙනවා ඉතින් මම අද තොරගත්ත පලටෆෝර්ම් එකතම අඩි එක්ස්පස් කර පලටෆෝර්ම් එක ඉතින් අපි මුලින්ම ගත්තොතෙම ඇෆිලියට් එකින් මොනාද වෙන්න කියලා ඉතින් ඇෆිලියට් එකෙන් ම සාහනවම වෙනදේ කිවොත්තේම ඔයා වෙන කෙනෙක් ඉදය ඇෆිලියට් මාර්කටින් කියලා කියනවා වෙන කෙනෙක් ඉදය ඔයා කියනවා මේ දේවා විකුණල දෙන්න වාල් පොඩි ගානක් දෙන්න කියලා ඉතින් අන්න එහෙම දෙයක්ම ෆිලියට් මාර්කටින් එක වෙන්න ඉතින් මේක අලිඑක්ස්ප්‍රස් කියන පලට්ෆෝර්ම් එක තම අපි තෝරගන්න ඉතින් අලිඑක්ස්ප්‍රස් එකේ තියෙන අයිටම්ස් ඔයා අරගෙන වායකට ලිංක එකක් වෙනම වාට අරගෙන ඉතින් ඔයා ඒ ලිංක එක ෂයා කරලා එකළඟ පෝස්ට් ෂයා කරලා ඉතින් ඒ ලිංක එක ක්ලික් කරලා එන බය ඉතින් ඒක බයි කරලා ඊට පස්සේ ඔයාට එම් බයිකරට පස වරපුරි කමිෂන් එකක් කෙන විදියට තම මේ වැඩ පිළිවල හදලද ඉතින් මම අදරන් කියල දෙන්න කොහොම දේවැඩි හරිටම කරගන්න කිය ඉතින් මුලින්ම ගත්තොත්ම සයිට තම අලිඑක්ස්ප්‍රස් ෆිලියට් මාර්කටින් කියන එක අප මුලින් සයිටට ගිහිම් බලන්න ඉති වාට පුළුවන් වාගේ මෙම පාචිකන වාගේ සර්ජන්ජිනගේ මේ විදිර අලිඑක්ස්ප්‍රස් කියලා මෙම සර්ච් කර පාට මෙතන මුලින්ම බලාගන්න පුල මෙම අලිඑක්ස්ප්‍රස්.com කියන අලිඑක්ස්ප්‍රස් මේක මික්ස්පෝස කරපක මෙන්න මේදිර බලාගන්න පොය ගොඩක් සයිට් එක ඉතින් වාට පේනති සයිට් එකට පල්ල මෙ ඇෆිලියට් ප්‍රෝග්‍රම් කියලා වාර බලාගන්න පුළොයිතින් මේ ෆිලියට් ප්‍රෝග්‍රම් කියනකට මේ විදිරි ගියාට පස්සේ ඔයාට මෙ මේ වගේ පලටෆෝර්ම් ඇතම බලාගන්න පුළුවන් ඉතින් මේ දැන්ට මේ මගේ කවුන්් එක මගේ කවන්්ගේ මේ විදිවල තින ගානක්තම මේ ගොලට බාගන්න පුළුවන් ඇත්තේ කවන්් ඕවිය් කියලා තියෙනවා ඉතින් මේක ඇතරම් වෙන්න මේ ඇඩ්සෙන්ට කියනගේ තම යෝකොලන්ට ප්‍රමෝට් කරන්න තියෙන අයිටම්ස් ටික බලාගන්න පුළුවන් ඉතින් මේකට ගියාට පස්ස වාට මේ වගේ කැටගරි ගොඩක් එකගොලු දීල තියෙන හොඩ් ඩීල්ස් කියලා ගොල දිල තියෙන හයිකම්ෂන්ස් දිල තියෙන ෆීච පොඩක් සර්ච් කම්පේන් බැනස් කියලා ඔන්නොම දීලා තියෙනවා ඉතින් වාට මෙන්න මෙතන තියෙන මේ ඕල් කැටගරි කියනගෙත් මෙන්න මෙතන කැටගරි ඕන දෙයක් වාට පුළුවන් සමහරට පනිච පැත්තර වෙන්න පුළුවන් වා සමාරවිට වර්ජුවල් පොඩක්ස් වෙන්න පුළුවන් ඔයාගේ ඒ කැමති වාටෝරගන් කැටගරි එකක් ඇටතේ වාට පුළුවන් ඔයාගේ අයිටම්ස් ප්‍රමෝට් කරන්න ඉතින් මම මේ නෝමල් මේ විදිර ගත්තුත්තේම මම විදිර සර්ච් කරන්න මොබයිල් පාර්සසරීස් කියල මොම නිකම සර්ච් කරන්න ඉතින් ඒ විදිර සර්ච් කරට පස්සවාට පේනවා එකලවාට මෙන්න මේ විදිර අයිටම්ස් ගොඩක් වාට බලාගන්න පුළුවන් වෙලාදී හරි මේ විදිර ගියාට පස්ස ඉටපස්වාට බලාගන්න පුල මෙන්න මෙම අයිටම් එකක් ගත්තොත්තේම වාට පේනති මේ අයිටම් එකතන් දාතස් 241යි සත 29කට තම සෙල්ව ඉතින් මේක සෙල්ලුනොත් වාට හම්බෙන ගාන මෙන්න මෙතන එයා කල්ලෙන් දාලා තින 1026 මේටම සෙල්ලුන 423 තුනයි ගාන ඉටස් මේක සෙල්ලුනොත් වට පේනවා පල්ල තින 1228යි සත 42යි කියල දීල තියෙන ඉතින් මෙන්න මේ විදිහට වාට පොඩි කමිෂන් එකක් කමිෂන් එක තම පල්ලවාර බලාගන්න පුළුවන් ඉතින් වාට තියෙන්නේ බඩු කොමදවා සෙල් කරන්න ඔයා කොහොමද මේක එයාට මේක ඕනට ඔයා කොහොමද මේක සෙල් කරලා දෙන්න ඉතින් වාට තියෙන්නේ මේ පල්ලෙන් ප්‍රමෝට් නව් කියන එකට ගියාට පස්සේ වාට බලාගන්න පුළුවන් වෙන මේ විදියට පොඩි ඩිස්ක්‍රපෂන් පොඩි ඩිස්ක්‍රපෂන් එක මෙන්න මේක තමයි ලිංක් එක මෙතින් මෙන්න මේක තමයි ඔයා මේ ඇඩ්ඩක බලන කෙනෙක් වෙන්න පුළුවන් වගේ පෝස්ට් එක දකින්න කෙනා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා මේක බයි කරාම තමයි එයාට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ඔයාට කමිෂන් එක හම්බෙන්නේ හරි ඔයාට පේනවා ඇති මේකේ තව තියෙන වාසියක් තමයි මේක බයට මේක ගන්න එක්කෙනාට තියෙන වාසියක් තමයි මේකවා බැලෝතේම අලිඑක්ස්ප්‍රස් සයිට් එකේ ගිහින් බැලුවොත් මානමික බලාගන්න පුළුවන් 1200 923 සත 0.2
මෙන්න මේ ප්‍රයිස් එක තමයි ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා AliExpress එකකින් බැලුවොත්. හැබැයි ඔයා මෙන්න මේ ලින්ක් එක හරහා ක්ලික් කරලා ඔයා ගිහින් ගත්තොත් එහෙම ඔයාට මේක 17241.29කට වාර මේක ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි මේ ලින්ක් එක හරහා යන කෙනෙක්ට බය ඒ පැත්තෙන් තියෙන මේක බයි කරන එක්කෙනාගේ පැත්තෙන් තියෙන වාසිය වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ආඩ පොඩි කමිෂන් එකක් හම්බ වෙනවා. මේක සෙල් කරන මේක බයි කරන එක්කෙනාට පොඩි ගාණක් අඩු කරලා පොඩි ඩිස්කවුන්ට් එකක් යටතේ යාරමින් වඩු ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතනදී හම්බෙන වාසිය වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ගොඩක් අයිටම් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට. ඉතින් මේක මම තෝරගත්ත මේක කැටගරි එකක් විතරයි. ඉතින් මේකේ ගොඩක් කැටගරි ඕගොල්ලන් බලා ගන්න පුළුවන්. ෆුඩ් තියෙනවා, කම්පියුටර් ඇන්ඩ් ඔෆිස්. ඒ ගොඩක් අපිට දේවල් තියෙනවා මේකේ බලා ගන්න. ඉතින් ඔයාලට කොහොම හරි තියෙන්නේ මේගොල්ලන්ට මේ අයිටම් ටික විකුණ ගන්න පොඩි සපෝට් එකක් දෙන එක විතරයි. ඒකට ඒගොල්ලෝ ඔයාලට ගාණක් ගෙවන්න කැමති. ඉතින් ඔයාලට පුළුවන් ඔයා ඒ earn කරන මුදල ඔයාගේ බැංක් account එකටම ඔයාලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තමයි ඔයාට මේක ඔයාගේ FB එකේ වෙන්න පුළුවන්, ඔයාගේ මොකක් page එකක් තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්, TikTok එකේ මේ ඕන ඔයාලා platform එක social media එකක ඔයා මේක share කරලා කොහොම හරි මේ item එක sell කරලා දෙන්න විතරයි කරන්න ඕනේ. ඉතින් ඔයාත් කොහොමද මේක try කරලා බලන්න. මම කියලා දෙන්න කොහොමද මේක register වෙන්නේ, කොහොමද මේකේ දේවල් ටික හදාගන්නේ කියලා මම දැන් ඔයගලන්ට කියලා දෙන්නම්. ඉතින් තව දෙයක් මම ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් මේ account overview යටතේ මෙන්න මෙතන තියෙන more කියන option එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔයාගේ account balance එක එතකොට ඒ ටික බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් ගියාට පස්සේ ඔයාලට මේ withdrawals වලට ඔයා ගියොත් ඔයාලට පේනවා ඇති ඒගොල්ලෝ withdrawal ටික කියනවා ඔයාට ගන්න පුළුවන් මැක්සිමම් කියන්නේ අඩුම රේට් එක මිනිමම් රේට් එක වෙන්නේ $15ක් වගේ කියලා. $15ක් $16ක් අතර ඔයාලා මුදලක් හෙව්වොත් ඔයාට පුළුවන් මේගොල්ලන්ගේ අවම withdrawal එක ගන්න. ඉතින් මේක තියෙන පහසුව තමයි ඔයාගේ bank account එකේ details දීලා ඔයා ඒක මෙතන ඇඩ් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ bank account එකටම මේකේ තියෙන withdrawal එක ඔයාට ගන්න. ඉතින් try කරලා බලන්න. අපි දැන් යමු කොහොමද මේකේ account එක හදන්නේ කියලා අපි බලමු. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාගේ Google එකේ හරි ඔයා පාවිච්චි කරන search engine එකේ මේ විදිහට AliExpress කියලා ඔයා මේ search කරලා ඒකේ යටතේ තියෙන portals කියන එක යටතට ගියාට පස්සේ affiliate marketing නැත්නම් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකකට තමයි ඔයාලට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකේ මේ විදිහට පල්ලයට scroll කරද්දී ඔයාලට පේනවා ඇති earn commissions, increase earning for eligibility publishers, how to support you කියලා මේකෙන් එක එක details වගේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ඒගොල්ලෝ පෙන්වලා දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ affiliate කියන program එකත් එක්ක ඔයගොල්ලෝ join වෙනවා නම් ඔයගොල්ලන්ට මොනවද හම්බ වෙන benefits, ඒ වගේම ඔයා කොහොමද ඒකේ දේවල් කරන්න ඕන කියන විස්තර වගේක් තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලා මේ මෙන්න මෙතන නිල් පාට බටන් එකක් තියෙනවා register කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මේ බටන් එක උඩ මේ විදිහට click කරගන්න. ඒ විදිහට click කරගත්තට පස්සේ ඔයාලට මෙතන options ගොඩක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකේ මෙන්න මේ විදිහට email එක ගහලා ඔයාලට sign in වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට Google එකෙන් හරි FB එකෙන් හරි Twitter කියන මේ විදිහට more options යටතේ ඔයගොල්ලන්ට Apple ID එක පාවිච්චි කරලා උනත් ඔයාලා මේක log වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය use කරන්නේ Google කියන account එක. ඉතින් මමත් Google මගේ account එකකින් මම මේකට log වෙන්න ඉතින් ඉන්නේ. මේ විදිහට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ account එක මේ විදිහට select කරලා ඔයාලා මේ විදිහට යන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඒගොල්ලෝ permission එකක් අහනවා sign in to AliExpress කියලා. ඉතින් මේක continue දෙන්න. මේ continue දුන්නාට පස්සේ ඔයාලා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පොඩි basic informations, ඒතකොට site informations වගේ අහන පොඩි තැනකට වාව වෙනවා. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ payer name එක. ඔයාලට ඔයාගේ account එකක් ඔයා හදලා තියෙනවා නම් pay account එකක් ඔයාලට පුළුවන් මේ විදිහට pay account එක ඔයාලට name එක දෙන්න. ඊට පස්සේ ඔයා email verification code එකක් වගේ අහනවා. ඒතර ඔයා දීලා තියෙන email එකට මෙතන email verification එකක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක අරන් ඒක verify කරගන්න. ඔයාගේ phone number එක. එතකොට ඔයා මොකද පාවිච්චි කරන social media platform එක
ඒ විදියට ඊට පස්සේ how did you hear about us ඉතින් වාපොහොම මේ ගැන දැනගත්තා. ඒ විදියට එන්න පොඩි ඩීටේල්ස් වගේ පාට මෙතන ෆිල් කරන්නවාට එනවා. ඉතින් අපි මේ කුඩි ඉඳලා මේ ෆිල් කරගෙන එමු. හරි මේ විදියට නෙක්ස්ට් එබුවාට පස්සේ ඔයාලට මේ විදිහට පේජ් එකක් බලන්න පුළුවන්. ඉතින් මෙතන site 1 කියලා ඔයාලට මෙතන site information යටතේ තමයි ඔයාලට මේ කැටගරි එක යටතේ තමයි ඔයාලට මෙතන information වගේක් ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් site 1 කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතන තියෙන promotional attribute යටතේ ඔයාගෙන් අහනවා මේක ප්‍රොමෝට් කරන්න ඉතින් ඉන්නේ ඔයා network එක through ද නැත්නම් non network ද කියලා. ඉතින් අපි network කියලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ channel type එක විදිහට අපි others කියන විදිහට select කරගන්න. ඊට පස්සේ site name. ඉතින් ඔයාලට පුළුවන් මෙතන site name එක විදිහට ඔයාගේ site එක තියෙන මොකක් හරි නමක් දෙන්න. ඉතින් මම මෙතන පාවිච්චි කරනවා FB එකේ හරි මොකක් හරි තියෙන නමක්. මේ විදිහට නමක් search කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට FB page එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකේ link එක අරන් එවෙලා මෙයාට copy කරන්න. මම මේ විදිහට අරන් එවෙලා මෙතන මේ paste කරගන්නවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මොන category එකකටද ඔයා මෙතන items promote කරන්න බලන් ඉන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා මෙතන තියෙන කැමති ඔයාගේ category එකක් දෙන්න. ඉතින් මම මෙතන automobile parts and accessories කියන එක මම මේ විදිහට තෝරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් එකක් නෙමෙයි ඔයා කැමති මොනාරි තව දේවල් තියෙනවා නම් ඔයාලට හැම එකක්ම ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට හතරක් මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා යනවා traffic source area කියලා. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් ඔයා මොන වගේ රටකින් නම් මේ දේ කරන්නේ. ඔයා මොන වගේ කට්ටියටද මේක විකුණන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට පුළුවන් මේ විදිහට ශ්‍රී ලංකා ඔයා තව මොන හරි කන්ට්‍රි වලට මේක විකුණන්න පිටට අයට මේක ફોකස් කරන් ඉන්නවා. ඔයාලට පුළුවන් මේ දේවල් මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මේ channel එක මේ ඔයාගේ ප්‍රොමෝට් කරන ඔයාගේ මේ account එක ඔයාලට හදාගන්න. ඊට පස්සේ ඔයාලට description යටතට ඔයාලට මොන හරි දෙයක් කියන්න දෙනවා නම් මේ විදිහට type කරගන්න පුළුවන්. ඊට පස්සේ I confirm this my primary promotional channel කියලා මේ විදිහට පොඩි ටික් එකක් කරලා තියෙනවා. ඒක ඔයාලට මාස්ටර් channel එකක් තියෙනවා නම් ඔයාලට site ගිහලා ඔයාලට පුළුවන් මේකත් add කරගන්න. ඊට පස්සේ මෙන්න submit කියන එක තිබුවට පස්සේ මෙන්න මේ විදිහට submitted කියලා වැටිලා ඔයාලට මෙතන registration එක under review කියන එක යටතට ඔයාලට වැටෙනවා. ඉතින් ඔයා මෙතන දීලා තියෙන දේවල් ටික මෙයා check කරලා බලලා ඔයාට මේකේ ඔයාට මේ දෙක කරගෙන යන්න පුළුවන්. ඔයාලා මොනවා details හරිද කියන එක බලලා මෙයා කියන විදිහට ටැග් වගේ ඇතුළත මේගොල්ලෝ ඔයාට ඒගොල්ලන්ගේ review එක ලබා දෙනවා. ඉතින් අපි බලමු ටැග් එක පස්සේ මේකේ අපිට review එක ඉවරනට පස්සේ කොහොමද අපේ ටෙස්ට් එක අපි හදා ගන්නවා කියලා. ඊට පස්සේ ඔයාලට මේක ඔයාලට මේල් එකක් එනවා. ඔයාලට මේක හරියටම ඒගොල්ලෝ review කරලා ඔයාලට මේක දුන්නා කියලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ගිහින් ඔයාගේ account එක ගිහින් බලපුවම ඔයාලට මෙන්න මේ විදියට ඔයාලට account එක ඇතුළට එන්න පුළුවන් විදියට තියෙනවා. එතකොට අර ඔයාලට කලින් වටන අර in review කියන එක ඔන්න දැන් නැති වෙලා තියෙනවා. ඔයාගේ account එක ඔන්න දැන් activate වෙලා ඔයාලට ඔන්න account එකට දැන් log වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන්නේ මෙන්න මෙතන මේ දකුණු අත පැත්තේ උඩ මේ ඔයාගේ නම මේ වැටලා තියෙනවා. ඉතින් ඔය withdrawals මේ ඔයාට එන amount එක මෙන්න මෙතනින් පෙන්නනවා. ඒ ටික ඔයාට මේ විදිහට dashboard එක බලා ගන්න පුළුවන්. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ payment method එක මේකට add කරගන්න. ඉතින් ඔයාට මෙන්න මෙතන මේ payment යටතට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන payment information කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට bank එකකටම කෙලින්ම ඔයාගේ සල්ලි ටික ගන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ ඔප්ෂන් එකක් හදලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන මේ add bank account කියන එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන country එක විදිහට ඔයා මෙතන select කරන්න ශ්‍රී ලංකා කියලා. ඒ විදිහට ශ්‍රී ලංකා කියලා fill කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ bank එකට අදාළ details ටික fill කරගෙන මේ අන්තිම නෝදින add කියන button එක ඔබන්න. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ bank එකේ details දීලා ඔයාගේ bank account එක මේකට link කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ ad center කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේම ඔයාගේ හැම දෙයක්ම මෙතන බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන කැටගරි යටතේ ඔයා කරන්න ඉඳන් හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට හොඳයි කියලා හිතන දේවල් ඔයා සාමාන්‍යයෙන් මේක ප්‍රොමෝට් කරද්දී ඔයා බලන්න ඕනේ කී දෙනෙක් මේක සෝල්ව් කරලා තියෙනවද, සෝල්ව් වෙලා තියෙනවද, කී දෙනෙක් කරන් තියෙනවද මේක.
ඒ කියන විස්තර ටික බලන්න ඕන. පොඩ රේටින් එක රේට් එක බලලා ඔයා ප්‍රොමෝට් කරන්න බලන්න. ඒ වගේම පොඩ ඔයාට හම් වෙන ගාන ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉතින් මෙතන ඔයාලට වෙනවා හයර් කමිෂන්ස් කියලා තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට කමිෂන් එක ටිකක් වැඩිපුර හම් වෙන ඒවා තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයා කොහොම හරි ඔයාගේ තේරීම මත තමයි මේ හැම දෙයක්ම වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා ඕන කැටගරි එකක් යටතේ මේ හැම එකක්ම ඔයාට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ඕන එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් ප්‍රොමෝට් කරන්න. ඉතින් මේක ඊට පස්සේ ඔයා මොකක් හරි එක්කෝ ඔයාගේ FB page එකක් වෙන්න පුළුවන්, Instagram එකේ වෙන්න පුළුවන්, TikTok එකේ වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් මේ මෙතන තියෙන items ඔයාට ඒකේ සෙල් කරලා මේකේ දීලා තියෙනවා. ඔයාට link එක දැන් මේ ප්‍රොමෝට් now ගියාට පස්සේ ඔයාට මෙන්න මේ link එකක් දීලා තියෙනවා. ඉතින් මේ link එක ඔයාට තියෙන්නේ copy paste කරලා දාන්න. ඉතින් මෙන්න මෙතන copy and promo කියන එකට ගියාට පස්සේ ඔයාට කෙලින්ම මේක මේ මුළු තියෙන එකම ඔයාට copy කරලා ගන්න පුළුවන්. ඉතින් මේක කොහෙට හරි දාලා මේ link එකෙන් කෙනෙක් ගිහිල්ලා කොහොම හරි ඔයාගේ item එක ගත්තොත් ඔයාට අන්න commission එකක් එනවා. ඉතින් ඒක තමයි ඔයාට මේකේ ආදායම විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් form එකේ යටතේ තියෙන මෙන්න මෙතන account overview යටතේ ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් ඔයාට කී දෙනෙක් items අරගෙන ඔයාට කොච්චර මුදලක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඔන්න ඔය ටික ගැන තමයි අපිට කතා කරන්න තියෙන AliExpress portals කියන මේ වෙබ්සයිට් එක ගැන. affiliate marketing පැත්තට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් ඔයා try කරලා බලන්න. ඉතින් ඔයාටත් පුළුවන් කීයක් හරි හොයාගන්න මේකෙන් මේක ඔයගොල්ලෝ හරියට මාකට් කරොත් ඔයාට පුළුවන් මාසෙකට ඔයාට සෑහෙන ගාණක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මොන හරි දැනගන්න යමක් මොන හරි තියෙනවා නම් පල්ලෙහාවන කමෙන්ට් සෙක්ෂන් එක ඔයගොල්ලන්ට දෙනවා. ඔයාට පුළුවන් ඒ කමෙන්ට් සෙක්ෂන් එක පාවිච්චි කරලා මොන හරි දෙයක් තියෙනවා නම් ටයිප් කරලා කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කට්ටිය අතර ෂෙයා කරන්න. ඉතින් මේක තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙන්න බලාපොරොත්තු වෙයි. අපිට සමු ගන්න. Ghost in the wind, whisper through the tombs. Steel sings, night brings, death looms. I am the shadow and you're doomed. Blur fade into the night like a phantom in the sky. Steel in my hands, but you'll never see me strike. One by one, they'll fall to the blade. I am the shadow you can't